TikTok එකේ likes ලා fans ලා නැහැ කියලා අඩන කොල්ලු කීප දෙනෙක්ගේ videos. ඒකව මම කියන්නේ හැම වීඩියෝ එකකටම like කරන්න කමෙන්ට් කරන්න. ඒ වුණාම views 7000ක් එනවා නම්. හරිද? ඒකෙන් 1000ක් අපි follow කරන්න බැහැ. ඒකයි මේ වීඩියෝ එක කමෙන්ට් කරන්න. ඒක කරන්න පොඩි ගන්න. තුමාට බලන එක මකුලකට like දාන්නේ. මේ වීඩියෝ බලනවා නම් ඔයා මේ මොනිටරේ පිටිපස්සේ නැත්නම් ෆෝන් එකේ පිටිපස්සේ දැන් hina වෙනවා නම් ලැජ්ජ වෙන්න. බෙල්ල කැඩිච්ච අයත් මේ වගේ දෙයක් කරද්දි තමන් මොනවද කරන්නේ? ගෙදරින්ද hina වෙන මේ මිනිස්සු. hina වෙන්න කියලා දීපෝයම්. අද මට ගන්න කියන්නේ. විඳවන අඩන boleh praktis nanti lah. කඳුළු නෑ දැන් මට. ඔබේ දුටුවේ කපිල උණ්ඩුකු මුච්චාගේ වීඩියෝ කීපයක් අද අපි රිවිව් කරන්න යන්නේ SM කුප්පයකින්. ආයිබෝන් කියලා පිළිගන්නවා. මම දැන් කියන්නේ මතක් වුණා ආයිබෝන් කියන්නේ. ආයිබෝන් කියලා පිළිගන්නවා SM කුප්පයකින් කපිල උණ්ඩුකු මුච්චාගේ රිවිව් කරන්න මම ලංකාවේ මම දන්නේ පළවෙනි වතාවට අපි දන්නේ නැහැ. ඉස්සලාම රිවිව් කරපු එක රිවිව් කරන්නේ අපි ස්පොන්සර් කරලා දෙන අපේ විද කඩේ අයියාගේ පිට එතකොට පාට ඇට තියෙන පෙබල් නුරේගේ නෙවෙයි අපේ වල අරහාගේ තන් දෙකේ ගත්ත කිරි අයිස් කරපු යෝගට් අපි යන්නේ අපේ වීඩියෝ එකට. හරි අපි ඉස්සලා මේ ටික අන්බොක්ස් කරගෙන ඉමු. Baby, covering. सील करने का सील करना नहीं तक अरे गैब्रिक प्रतिपाल जन्मा අපි අන්තිමට කමු නැදලි කමු අපේ වල ඇස් එකෙන් කම් දෙකෙන් දුවාගත් කැරි මේ කිරි Kakak pengen walaupun Baby, itu surat Cek memang kayak udah ya. Tapi yang apa? Kapila bundu pucca nobot. Kapila dalam ayam ini video ටිකට review කරන්න යමු. අපි ඒකට තෝරාගත් වීඩියෝ එකක් තියෙනවා. හරි. likes ලා fans ලා නැති ඒ කියන්නේ like කරපු හින්දා
හිඟා කන පළොස්ලා හිඟා කන අඬන කොල්ල කෙල්ලෝ කීප දෙනෙක් යා TikTok එකේ likes ලා fans ලා නැහැ කියලා අඩන කොල්ල කීප දෙනෙක්ගේ videos. ඒකව මම කියන්නේ හැම වීඩියෝ එකකටම ලයික් කරන කමෙන්ට් කරන එක. ඒ වුණා යකෝ views 7000ක් එනවා නම් හරිද? ඒකෙන් 1000කට අපි follow කරන්න බැයිද? මුත්තක් කතා කරනවා මට ඉන්නේ පොඩි ගානක් දෙන්නේ නැහැ. මුත්තක් කතා කරනවා තවත් 1000කට ලයික් කරන්න බැයිද? අනිත් උන් පැත්තට දාපන්කෝ. දෙයියකක් දාලා දෙනකට යකෝ ඇවිල්ලා තින්නේ ලයික් 400යි. හරිද? මුල 400ක් කරගෙන තියෙනවා මට 40 වණ එන්නේ. ඔය උන් කා views 8000 ගණනක් ඒකෙ තිබ්බැවිල්ලා. වැඩක් තියනවා කියහන්කෝ. ඒ කියන්නේ එහෙම කළා. අද කමෙන්ට් ඩිසේබල් කරලා දෙන්න. උඹලට කමෙන්ට් දාන්න බෑ. මොකද අපි මුදෙන් කමෙන්ට් ඩිසේබල් කරලා තියනවා කියලා කියනවා. දැන් මූට කමෙන්ට් ඩිසේබල් කරා කියලා විපාන් මොකද දැම්මොත් අපිට උඹලට ආරම්භය කියකට සමල්ලෑ මේක කියයි. මූ ඇත්තම සමන ලීක් කරන සිරාට වන් අලුවෙක් කතා ගන්නවා මොකද කියන්නේ මම පොඩ්ඩයි මේ කතා කරන්නද ඩෑඩ්ස් ගෙදර ඩෑඩි ගෙදර කරාන ඌ තමයි උඹල සම්මාන දෙන්න SMS ගහන. මේක කරන්න බෑ මචං. බලන්න. likes 400 ඇවිල්ලා තින්නේ views 8000කට. Hello friends, මගේ මේක මේ වීඩියෝ ස්කිප් කරන කලින් මම බෑක් එකෙන් එක ආවා ස්කිප් කරන ප්‍රමාණයට ඇයි ඔයගොල්ලන්ට TikTok එකෙන් ලයික් එන්නේ නැත්තේ? හේතුව ඔයාලට මම පැහැදිලි කරලා දෙන්නම්. ඔය ක්ලාස් එකක් කරන ළමයෝ මතක නැහැ සර් කෙනෙක් TikTok එකේ ඇවිල්ලා පොඩ්ඩක් තුමා ලයික් එන්නේ. ජෝබි මොකද ජෝබි කියන්නේ ජෝබි පැත්තෙන් TikTok කරාම TikTok likes comments එනවලු. පොඩ්ඩක් මම ජෝබි කියන්නේ මොකද කියලා? ඒ අයිකල ගියොත් පොඩ්ඩක් කාගෙරේ ජෝබි ජෝක් දැන් මම කියන්නේ ජෝබි වීඩියෝස් කරනවා ලයික් කමෙන්ට් එනවා කියලා. හරිද? අපි බලමු. ඔයාලා පුළුවන් නම් ටොක් කරේ සුරංගඩ අම්මා කියන ජෝබි ජෝගි කරවන්න ඔයාලා ලයික් එන්නේ 30යි 40යි 50කට යන්නේ. ඒකම මොකක්ද ජෝගි සින්න කරවන්න අනිවාර්යයෙන් ඕගොල්ලෝ ලයික් 150 200 ලංකාවේ 90 අනිවාර්යෙන්ම ජෝගි සින්න කළා තමයි ලයික් ගන්න පුළුවන්. ඒක නිසා ඕගොල්ලෝ ලයික් කරලා බලන්න මොකක්ද ජෝගි සින්න එක අනිවාර්යෙන් ඕගොල්ලෝ ලයික් ගන්න පුළුවන්. අනිවාර්යෙන් මේක ලයික් කරනවා මේක ලයික් කරලා හරිද? ඕකේ ලයික් කරලා මොකටද thank you. දැන් මේ සීන් එක දැන් මෙයා කියනවා ජෝබි සීන් වල තමයි ලයික් කමෙන්ට්ස් ඇහෙන්නේ නේ. ඒක සම්පූර්ණ මෙයා කියන මෙයාට ලයික් කරගන්න. ඒතුළු මෙයා කරේ ජෝගියක්ද? බ්‍රේන්. ඒක ලයික් කරලා යන්න. ඕකේ. goodbye. අපේ TikTok analyst කරන්නේ අස්ලාමු අලයිකුම් වලයිකුම්. අනිවාර්යෙන් යෝගි වීඩියෝස් කරන්න. යෝගි වීඩියෝස් කරොත් තමයි likes ගන්න. මේකයි මේ වීඩියෝට කමෙන්ට් කරන්න එපා ලයික් කරන්න එපා පුළුවන් නම් මේක ඩිලීට් කරන්න. මොකද වීඩියෝ එකම ලයික් එන්නේත් නැහැ කමෙන්ට් එන්නේත් නැහැ. මගුල වැඩක් නැහැ views නම් එනවා 3-4 බලන එක මගුලකට ලයික් දාන්නේ. ඊට වඩා හොඳ TikTok නතර කරලා ජොබ් එක යන මේ මගුල නොකර. දැක්කද? කොල්ල ජොබ්ස් කරන්නේ නැතුව TikTok කරන්නේ. ඔය ජොබ් එකෙන් අයින් TikTok කරන්න chance එකක් අතව ගන්නවද? කරනවද?
ඔයාලා ජොබ්ස් අයින් කරලා TikTok කරනවා. ජොබ්ස් අයින් කරලා TikTok කරන ඔයාලා කෙල්ල ඉන්න පිටිපස්ස ගන්න. බබාගේ දිවි උදාගෙන මේ වැඩේ කරද්දි ඔයගොල්ලෝ එකෙක්ට බෑ ලයික් එකක් දාගෙන යන්න සල්ලි පරහැර. දැන් මෙයා මනියා කියන විදිහට අපිට උණ්ඩුක පුච්චා කියන විදිහට වෙල්ල කැඩිච්ච අය TikTok කරනවා. අම්බාරණ යන්නේ වෙල්ල කැඩිච්ච අය TikTok කරන විදිය. යා. බෙල්ල කැඩිච්ච අය බෙල්ල උලුප්පු වෙච්ච අය TikTok කරනවා ඔබලා දැකලා තියෙනවා. නැත්තම් අද බලාගන්න. කටේ ගහන්නේ මේ එක ඔයාලන්ට බැරි ටයිම් එක දානවා. තියෙන දාගෙන දුක දරාගත්තේ කොහොමද කියලා මට දුරින් කාලෙදිදන අපි මේ වගේ කට්ටියට මෙම hina වෙන්න හොඳ නැහැ. මේ වීඩියෝ බලනා නම් ඔයා මේ TikTok කරනවා මොනිටරේ පිටිපස්සේ නැත්නම් ෆෝන් එක පිටිපස්සේ hina වෙනවා නම් ලැජ්ජ වෙන්න. බෙල්ල කැඩිච්ච අය මේ වගේ දෙයක් කරද්දි තමන් මොනවද කරන්නේ? ගෙදරින්ද hina වෙන මේ මිනිස්සුන්ට. ලැජ්ජ වෙන්න. රිනෝ කොහොමද වුණු එක? මේක නෑ. තරන්නේ පොඩි එකක්. ඔය රදුවට යක්. මේ බලන්න මේ හිචි පුතා. අතක මගේ ළඟ තිබුණාටින් ඔබ මගේ ළඟ රිදුනාටින් ජීවිතේට දුක හුරු වෙතින් ඔබ නොමැතිවම උනාවල දැන් අවුස්සයන් කියන මනියයි වීඩියෝස් බලලා යනවා. තවත් හොඳට ඉගෙනගෙන මේ වගේ හොඳ TikTok කරන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සරල භාෂා රිවිව් ලෙජන්ඩ් විදියට ආමන්ත්‍රණය නෙමෙයි කපිල උණ්ඩුක පුච්චා පයි FM බෙල්ල කඩාගෙන TikTok වීඩියෝස් කරනවා. මේ බලන්න. ඒ වගේම බෙල්ල කඩාගෙන ඉන්න ගෑනු ළමෙක් එක්ක TikTok කරන වීඩියෝ එකක්. මේක කෙල්ලගෙන බෙල්ල කැඩිලා විතර නෙමෙයි මම හිතන්නේ මැරිලා ඉන්නේ මේ කෙල්ල. මෙරිච්ච කෙනෙක් එක්ක කරන TikTok එක මලත් ඔය වගේ පොත පජාත පැන්ටි මෙලෝ රහත් නැති එනි ඉපියා ආවේ එලෝ ආවේ TikTok කරපු බෝත මැරිච්ච ගෑනු ළමෙක්ගේ බොඩියක් ඇදන් ඇවිත් මේ වගේ TikTok වීඩියෝස් කරන එක ඔබ අනුමත කරනවද? නෑ අනුමත කරන්නේ අනුමත කරනවා නම් මේ වීඩියෝ එක ඩිස්ලයික් කරන්න. අනුමත කරන්නේ නැත්නම් මේ වීඩියෝ ලයික් කරන්න.
වැටකරු කඩනවද මේකේ? අපි දැන් බලන්න යන්නේ වැසිකිළියේ බෙට්ටක් දාන ගමන් TikTok කරන කීප දෙනෙක් ගැන. hina වෙන්න කියලා දීපු ඔයාම අද මට අඬන්නේ කියන්නේ උගේ මූණ පහ. ඒක නම් උගේ මූණත් වගේ. විඳවල උගරාවේ කොහොමද ඔබත් කියනවා. අඬන්න දැන් මට මොකද බෙට්ටක් දාන කියලා අපිට පේනවා. ඔහුගේ තවත් බෙටි දාන ගමන් ගත්තු වීඩියෝ එකක් අපි ගාව තියෙනවා. ආදරේ නිසා අද විඳව ඇත්තටම මේ කියන්නේ එක්කෝ බෙට්ටක් දාන ගමන් නැත්නම් උකට බෝම්බයක් බස්සන් ඉන්න ගමන් තමයි උ රෙකෝඩ් එක කරලා පොඩ්ඩක් මම වීඩියෝ ගත්තා. බඩේ ප්‍රැක්ටිස් එකක් තියෙනවා. දවසක මා ජීවිතේ විඳී පසුතැවෙන්නේ අයිති නම් ලැබෙන ප්‍රථමාදාර වෙලාවලින් එකපාර තිබ්බම එක්කෝ පස්සට ඇවිල්ලා ඉස්සර පැත්තට මේක මෙහෙම අපි දැන් බලන්න යන්නේ මැරයුන්ගේ TikTok වීඩියෝස් කිහිපයක්.
අම්මලා හඬයි පන්ති කට් කරයි ගලක් කපයි සිංගිති පාඩම් කොට කරනවා අවුල ගාන චූටි මල්ලිලා ජොයින්ට් එකක් කොතන්න බැරි කියුබ් ලුකින් අයියලා hina යන්නේ සමාජෙ ජෝකි දැක්කලා සමාජෙන් අවසරයි කියන්නේ මේක ඔළුවට සමාජෙන් අවසරයි කියන්නේ මේක ඔළුවට පාවි ඉන්නකොල්ලෝ එන්න මල්ලි පොළවට සල්ලි තියෙන කාලේ කව අලේ කිව්වට කවුරුවත් නැහැ සමාජෙ සල්ලි නැති මිනිහට අලුත් අවුරුද්දට ගහන රබම් පද වගේ. පුංචි කැල්ල තාම රස්නේ පපුව මිනිගත්තා ජාති ජාති අපි යන්නේමයි ඔයත් පිළිගත්තා දැත කිලි කොල්ලගේ පපුව ගිනි ගන්න කලින් ලබ්බ වැටෙන සීන් එකක් තියෙන්නේ. උගලන්ට පේනවා හොතර සමීක්ෂණය කරොත් ඔහු ලබ්බ හොදන අල්ලගෙන ඉන්නේ වැටෙන්න කලින්. ලෝකේ කැරකෙදි පොළ ප්‍රති බලන සිලෝඩෙක් ගාලා ෆිල්ම් එකේ ඉන්නේ. සකරන්න කමින් තවසල අපමණ වැට වැට කද්දට නබට නගනගේ කට උඩට බගිය වැටුණකට අඩියට වෙනස් වෙන්නේ අච්චුව බලාගන්න හරියට අතේ ඇඟිලි කීයක් තියෙනවද කියලා දන්නේ නැති කොල්ලෙක්. වටහුදු ඉරිසපෙන කෙරිය පෙව්වේ ඔළුව අත ගාලා එහෙම එවුන් තමා අපි වදාලා හික්කක් නැබොරුවයි පාඩෝ එලගිරි අංකල් රෙස්පෙක්ට්. ඔයාලා වගේ තමයි අපේ පාසලේ උන්නේ. බොක්ක ටොක්කට ටොක්ක. හරි මරටියක් බයනවා ගෙලින්ම ත්‍රිවිලර් බයික්ස් වලින් අනිවාර්යෙන්ම හදාගෙනවා. මට සිටි මේ අපේ නෝර්මල් එකක් කියන්නේ බුලත් කකා TikTok කරන වීඩියෝ බලන්නේ. බුලත් කකා කුප්පේ බුලත් කකා කපිල උණ්ඩුක පුච්චක වීඩියෝ බලන SL කුප්පයා. පුලත් කකා TikTok වීඩියෝස් කරලා තියෙනවා දැකලා තියෙනවද? සීනිතා කෙනෙක් කළා රට වෙන්නද ගන්න කියන්නේ මොනවා සී රතු සීනි සුදු සීනිද? බලන්න රාසු වෙන්නද වෙන ප්‍රෝග්‍රෑම් මුන්ට දාතමයි දැන් ළමයි දැන් අපි වගේ මේක අවුරුදු 6කට කලින් කරලා කියන්නේ අවුරුදු 6කට කලින් අවුරුදු 6කට කලින් දැන් 19 අම්මට සිදි මට 18 දී ඒලවලනේ වලට යනවා අපේ සෑම් ප්‍රනාන්දු මූණන් ඉන්නවා එලා තියෙනවා TikTok වීඩියෝ. සෑම් ප්‍රනාන්දු බලමු සෑම් ප්‍රනාන්දු කෙනෙක්ද ඔබ දැන් ඉන්නවා TikTok ඔව් සෑම් ප්‍රනාන්දු සෑම් ප්‍රනාන්දු සෑම් ප්‍රනාන්දු දෙන්නේ අක්කා කෙනෙක් ලස්සන සෑම්
සෑම් ප්‍රනාන්දු මං ගැව්වේ අරුන් කිව්වේ තියෙනවා TikTok වීඩියෝ එකක් බලන්න. ඒක වෙන්නේ උඹල ෂැඩෝ වගේ ඕක මම දැන් වෙන කෙල්ලෙක් ඉන්නවා බලපං වීඩියෝ බලමු TikTok එකේ බලමු මේ පිස්තලයක් කුත් වගේ නිකන් නැට්ට කුත් වගේ නිකන් චූටි සුරේ කත්තේ නතු පාටින් නැහැ කෙලද පිටක් කාලා පිට කාලා පුරවන් ඉඳලා කම්බුක් කාලා පයිය අපි මේ ස්පොන්සර් විතර කඩේ අයියාගේ ජයලක්ෂ්ම විතර යාලෝ යා කියලා බේර නොතේ චි යා අන්න ඒක තමයි බුලත් කාලා TikTok. ඒක තමයි බුලත් කාලා TikTok කරන්න එපා. බුලත් කාලා කපිල උණ්ඩුකු පුච්චගේ වීඩියෝස් බලන්න එපා. ඒ සෑම් ප්‍රනාන්දු ඉන්නවා ඉන්නවා සෑම් ප්‍රනාන්දු සෑම් ෆර්නෑන්ඩෝ කෙනෙක් අවිෂ්කාරයි නෑ නේද ෆර්නෑන්ඩෝ යා විස්ක FM ඒක බලපන් සර්ච් කරන්න ෆර්නෑන්ඩෝ අපි බලමු සෑම් ෆර්නෑන්ඩෝ අයියව හරි අපුට එක FER NANDO සෑම් ෆර්නෑන්ඩෝ අමියන් මොනමෙ බලමු සෑම් ෆර්නෑන්ඩෝ අයියාගේ ජොස් ටිකක් අම්මලා මෙයා තමයි මෙන්න දෙන්නේ පිටවස් එක පිටක් කාලා බලනවා වීඩියෝ එකේ ඒකම මේ බෑන්ඩ් එකෙන් කරන වීඩියෝස් surprise unang itu ini dari sana ini unang ini mana saja sudah kepala mega balum memang Gila kita lagi ngopi gitu. Gila kita අපි මේ නෙක්ස්ට් වීඩියෝ එන්නේ අපි නෙක්ස්ට් වීඩියෝ සම්පූර්ණ සෑම් ෆර්නෑන්ඩෝ නේ සෑම් ෆර්නෑන්ඩෝ මහතාගේ සම්පූර්ණ TikTok account එක YouTube එකේ නෑ මෙයාගේ සම්පූර්ණ TikTok account එකම රිවිව් කරනවා අපි යන්නේ අපි පටන් ගත්තේ මේ account එක මේ Nikam nih. ada pertama me Shadow bolu kan. terkait mana shadow kian le me bola bola bisi oke bola kan me produk me aku Saya bagi video. Apa ya? Mami tahu sudah ni.
නාම මට ගහලා. ඔකේ ඔකේ. හරි. අද අපි අපේ වීඩියෝ හදනවා. කාණේ යෑම අපහසුතාවය වෙනුවෙන් අදට අපි අපේ වීඩියෝ එක නවත්තනවා. අපි නැවත දිනක හමු වෙමු. මේක SL කුප්පයා. සමු.